කොහොමද ඔයාලට හැමෝම සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ සෙනසුරාදා සහ ඉරිදා දවස ගත වුණේ කොහොමද කියලා. සතියන්තේ ගොඩාක් වෙහෙස කරයි මේ සතියන්තේ නම්. ඉතින් මම මොනවද කරේ කියලා මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට බලන්න පුළුවන්. මම මුලින්ම පෙන්නන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා මගේ අම්මගේ තාත්තගේ 36 වෙනි විවාහ සංවත්සරය. වෙඩින් ඇනිවර්සරි එක තිබුණා. ඉතින් ඒ වෙලාවේ තාත්තා අම්මට ගිෆ්ට් කරපු ලස්සන මල් පොකුරක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. මෙතනදි මට කියන්න ඕනේ ආදරේ පරණ වෙන්න බෑ. ආදරේ හැමදාම අලුත් වෙන්න ඕනේ. වසර කොච්චර කාලයක් ගත වුණත් වසර ගණනාවක් වුණත් ආදරේ අලුත් වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේට පැවැත්මක් තියෙන්නේ. අපි හැමෝටම ජීවත් වෙන්න ආදරේ අත්‍යවශ්‍යයි, රැකවරණය අත්‍යවශ්‍යයි. ඉතින් ඒවා තමයි අපි ජීවත් කරන්නේ. ඉතින් ආදරේ යෝන් ආදරේ විතරක් නෙමෙයි. ආදරේ හැම තැන්හිදීම යෝන් විය යුතුයි. ඒක තමයි මම විශ්වාස කරන දේ. පඬිත කතාවක් කිව්ව නෙමෙයි. මට දැනෙන විදිහට තමයි මම අර්ථකථනය කරේ. ආදරේ ජීවිත කාලය පුරාවටම පවතින්න ඕනේ. සදාතනික වෙන්න ඕනේ. අර සින්දුත් තියෙන්නේ සැර යටියෙන් අපි යන්න තුරා සංසාරේ අපි එකට යමු. සංසාරෙන් අපි සමුගන්නා ඒ ගමනත් අපි එකට යමු කියලා. ඒවා වචනවලට පමණක් සීමා නොවි ඒවා ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒවා අපි කියන්නේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ ලෝකය මීට වඩා ගොඩක් ලස්සන වේවි. ඉතින් මේ මල් පොකුර පර වෙනකම්ම මම මේ මල් පොකුරේ තිබ්බ ලස්සන අත්විඳ ආස්වාදයේ අත්විඳ ඒක භාවනාවක් වගේ. මම කොහොමත් පෞද්ගලිකව මල් වලට ගොඩාක් කැමති කෙනෙක්. මම හිතනවා ගොඩක් ගෑනු ළමයි එහෙමයි. හරි. ඒ කතාව ඉවරයි. එහෙමනම් අපි යමු මගේ සතියන්තයට. මේ දවස්වල ගස්වල මල් උනත්, පළතුරු උනත් මලින් බර වෙලා හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපේ තාප්පි සීමාවේ තියෙන ජම්බු ගහ. ඉතින් මේකේ තනිකර පළදාව වෙන්නේ අපේ පැත්තට. අපිට තමයි ලැබෙන්නේ පළදාව. ජම්බු ගෙඩි වලින් මුළු ගහම පිරීලා. හැබැයි මේ උඩම තියෙන රස ගෙඩි වල රස බලන්න අපි පින් කරලා නැහැ. ඒව ඔක්කොම රස බලන්නේ අපේ කුරුල්ලෝ, ලේන්නු ඒගොල්ලෝ තමයි. කමක් නැහැ ඒගොල්ලන්ටත් ඒවයි අයිතියක් තියෙනවනේ. අපිත් උත්සාහ කරනවා රස ජම්බු ගෙඩියක් කන්න. නමුත් හරි අමාරුයි අපිට කඩා ගන්න උස වැඩි නිසා. කමක් නැහැ ඒක යාළගේ කොටස කියලා අපි හිතමුනේ. ඉතින් මේ දවස ගැන මෙහෙම කතා කරාට මේ සතියන්තය ගැන මේ සතියන්තය ගොඩාක් කාර්යබහුල වුණා. හොස්පිටලුත් යන්න වුණා. ඒත් එක්කම පේපර්ස් බලනවා මේ දවස්වල ටර්ම් ටෙස්ට් එක තිබුණ නිසා දරුවන්ගේ. එතකොට ඒ වැඩත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙලා ඉන්නවා. සෙනසුරාදා උදේම නැගිටලා හැමදාම බත් කන නිසා අම්මට මං කිව්වා සීනි සම්බෝලත් එක්ක පාන් කමු කියලා. ඊට අම්මා සීනි සම්බෝල හදලා දුන්නා. සීනි සම්බෝල නම් පුදුම රහයි. හැබැයි මම පාන් නම් ගොඩාක් කන්නේ නැහැ. පාන් ගොඩක් කන්න මගේ ලොකු රුචිකත්වයක් නෑ. හැබැයි මම සීනි සම්බලයි පානුයි කන්න සාපේක්ෂව කැමතියි. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හත තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සිනහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති. නොසැලී නොතැවී වාදක හමුවේ ආහින්දා ජයගන්න ඇති. ආත්ම ගණනේ පුරුදු බෞද්ධ
පුරුද්දෙක් විදියට පුළුවන් හැම වෙලාවකදීම ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පූජා කරන්න. එතකොට ආමිස පූජා විතරක්ම නෙමෙයි ප්‍රතිපත්ති පූජා පවා සිදු කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මම කියන්නේ මම හැමදාම බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා කියලා. නමුත් මට හැකි හැම අවස්ථාවකදී මම ඒ කටයුත්ත කරනවා. මම නැත්නම් මේ කටයුත්ත මම කළත් නොකළත් අනිවාර්යයෙන්ම මම කරනවා. ඉතින් අපි මේ වගේ දේවල් පුරුදු වෙන්න ඕනේ. ඇත්තට මේක අපේ මානසික නිදහස වෙනුවෙන්. අපි බොහොම කාර්යබහුලයි. අපි වැඩ ගොඩක් එක්ක ඉතින් ඒ වගේ අවස්ථාවකදී මානසික නිදහස කියන්නේ ගොඩක් වටින දෙයක්. ඉතින් මම විශ්වාස කරනවා අපි ඒ වගේ හොඳ පුරුදු වලට නැඹුරු වීම ඇත්තටම ගොඩක් වැදගත් කියලා. සෙනසුරාදා දවස මේ විදියට අවසන් වෙද්දී ඉරිදා දවස තවත් කාර්යබහුල දවසක් බවට පත් වෙනවා. උදේම තිබුණා පේපර්ස් ටිකක් බලන්න. පේපර්ස් ගොඩක් තියෙනවා මේ දවස්වල බලන්න ෆස්ට් ටර්ම් ටෙස්ට් එක නිසා. ටිකක් පේපර්ස් බලලා ඊට පස්සේ මට විශේෂ වැඩකට එළියට යන්න වුණා. ඒ තමයි තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ. තාත්තගේ පරීක්ෂණ වගේකට. ඉතින් මගේ තාත්තව බලන්න ඊට පස්සේ අම්මයි මමයි තාත්තට කෑමත් අරගෙන යන්න රෙඩි වුණා. ගෙදර ඉන්නා වගේ නෙමෙයිනේ අපි අසනීපයක් නැතුව පරීක්ෂණයකට ඇඩ්මිට් වුණත් ඒක එච්චර කම්ෆර්ටබල් නැහැ. ඉතින් ඒක ගෙදර වගේ කොහෙවත් නැහැනේ. ඊට පස්සේ තාත්තා කන්න කැමති දේවලුත් අරගෙන එයා පනිරහට ගොඩාක් කැමතියි. අරගෙන ඒ ටිකත් රෙඩි කරගෙන අපි තාත්තව බලන්න යන්න තමයි මේ සූදානම් වෙන්නේ. එයා කැමති විදියට අම්මා කෑමත් හදාගත්තා. ඒ ටිකත් අරගෙන ඔක්කොම කරගෙන කොහොම හරි උදේ 10 වගේ වෙද්දී අපි ගෙදරින් පිටත් වෙලා අපි ට්‍රේන් එකේ ගියේ. හොස්පිටල් එකට අපිට කොහොම හරි 11යි කාලෙ වෙද්දී යන්න පුළුවන් වුණා. වෙලාවටත් කලින් යන්න පුළුවන් වුණා. ජීවිතේ ගත වෙන හැම දවසක්ම හැම කාර්තුවක්ම විවිධාකාරයි. අත්දැකීම් ගොන්නක් ඒත් එක්කම මතක සටහන් ගොන්නක් කටුක වෙන්න පුළුවන් සුන්දර වෙන්න පුළුවන් මේ හැමදේම අපි විවිධ දරා ගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මම කැමතිම කම්බිනේෂන් එකක් තේ එකක් එක්ක වඩේ කෑවා. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන වීඩියෝ එක අවසන් වෙන්නේ. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා දිගින් දිගටම එකතු වෙලා ඉන්න මගේ වීඩියෝස් එක්ක.